විටමින් වර්ග ජපෑන් වල ඉන්න අපේ සහෝදරයන් කීප දෙනෙක්ගේ මට පොඩි ඉල්ලීමක් තිබ්බා අයියේ විටමින් ගැන වීඩියෝවක් අප්ලෝඩ් කරන්න කියලා. මම ඒගොල්ලන්ට එක තව ටිකක් කතා කරනකොට මට දැනගන්න ලැබුණා ඒගොල්ලන්ගේ ගොඩක් කට්ටිය ස්ටඩීස් කරන කට්ටිය. ඒ වගේම ජොබ්ස් කරාට ඒගොල්ලන් හරියට ආහාර පාන ගන්න වෙලාවක් නැහැ. ඉතින් ඒගොල්ලන් ඒ වෙනකොට ආදේශයක් හැටියට දැම්මේ විටමින් පාවිච්චි කරනගෙන මගෙන් හැබැයි මම මේක විශේෂයෙන්ම අනුමත කරන්නේ නැහැ. මොකද අනුමත කරන්නේ නැහැ කියලා කිව්වත් ඒගොල්ලන්ගේ පැත්තෙන් බැලුවොත් ඒගොල්ලන්ට ඇත්තම ටයිම් එකක් නැති නිසා ඒගොල්ලන්ට ඒවා පාවිච්චි කිරීමට ඒගොල්ලන් පෙළඹෙනවා. ඒකල ඒගොල්ලන් ඒ වගේ සහනයක් හොයා ගන්නවා. නමුත් අපි දන්නවා විටමින් කියන එක සාමාන්‍ය කෘත්‍රිම ලෙස හදලා තිබ්බත් අපිට අවශ්‍ය කරන අපේ ඇඟට අවශ්‍ය කරන සියලුම විටමින් ಜಾති අපි ස්වාභාවිකව ලබා ගන්න ඕනේ. කිරි බිත්තර මස් මාළු එළවලු පළතුරු ධාන්‍ය වගේ දේවල් වලින් තමයි අපිට අවශ්‍ය කරන විටමින් වර්ග ලබා ගන්නෙ. ඒ වගේම දැන් අපි ඔය විටමින්ස් වලට ටැබ්ලට් වලට අමතරව ජපාන් වල නොයෙකුත් ටැබ්ලට් තියෙනවා. ටැබ්ලට් වලට අමතරව සාමාන්‍යයෙන් ඔය ප්‍රෝටීන් විටමින්ස් ඉන්ක්ලූඩඩ් වෙලා තියෙන ආහාර පානක් තියෙනවා මෙන්න මේ වගේ. ඒ වගේ බිස්කට් ಜಾති, ඒ වගේ මේ වගේ ඕගලන්ට ලබා ගන්න පුළුවන් ස්ටික් වගේ දේවල්, ඔය ඩ්‍රින්ක්ස් වගේ දේවල් මේ වගේ මේ වගේ දේවල් ඕගලන්ට විටමින් වෙනුවට, ඒ කියන්නේ ටැබ්ලට් වෙනුවට ඕගලන්ට මේ වගේ දේවල් ලබා ගන්න පුළුවන් අවශ්‍ය කරන නමුත් ඉතින් මම මේ කිසිම දෙයකට අනුමත කරන්නේ නැහැ ටැබ්ලට් එම ආහාර. මොකද ඒකට හේතුව තමයි අපිට කොහොම හරි කමන්නේ අපි වෙලාවක් ජීවිතේ හදාගන්න ඕනේ අවශ්‍ය කරන ස්වාභාවිකව එළවලු අපි ආහාරයට ගන්න. ඕගලන් ඕන්ට වැඩිය විටමින් ಜಾති පාවිච්චි කරන්න පුරුදුනොත් ඕගලන්ගේ පෙනහළු අක්මාවට ලොකු ඩැමේජ් එකක් වෙන්න ඉඩ තියෙනවා. මම තව ටිකක් ඔයගලන්ට සරලව ඒක පැහැදිලි කරොත් ඕගලන්ට කැන්සර් එකක් හැදෙන්නත් ඉඩ තියෙනවා. කැන්සර් ජපනීස් වලින් කියන්නේ ගන් කියලා පිළිකාවට. ඉතින් ඒක නිසා ගොඩක් ඒක දිගට පාවිච්චි ඕගලන්ගේ පෙනහළු අක්මාවට ලොකු ඩැමේජ් එකක් වෙන්න ඉඩ තියෙනවා. පුළුවන් තරම් ඕගලන් ස්වාභාවිකව ටයිම් එක හදාගෙන ඒ ආහාර ගන්නවා නම් ගොඩක් හොඳයි. ඉතින් ෆාමසිස්ට් වල තියෙනවා මේ වගේ ටැබ්ලට් එක උනන්න විටමින් A කියලා කිව්වොත් අපගේ ඇස් පෙනීමට ගොඩක් සහයෝගයක් දෙන විටමින් එක තමයි විටමින් A කියලා කියන්නේ. ඒ වගේම විටමින් B කියලා කිව්වොත් අපේ සමට, විටමින් E කියලා කිව්වොත් අස්ථි වර්ධනයටත් අස්ථිවල ශක්තියටත් අපිට විටමින් E කියන ගොඩක් ලැබෙනවා. ඒ වගේම මම ඉස්සෙල්ලා ගොල්ලන්ට විටමින් A කියන එක මේ අධ්‍යාපනය කරන කට්ටියට ගොඩක් හොඳයි කියලා කියනවා. මොකද ඇස් වලට ගොඩක් ඒක විටමින් සම්බන්ධ වෙන නිසා විටමින් A කියන එක අධ්‍යාපනය කරන සහෝදරයන්ට ස්ටඩි කරනකොට දුවා දරුවන්ට විටමින් A කියන එක ගොඩක් හොඳයි කියලා කියනවා. ඒ වගේම විටමින් C ශරීරයේ ප්‍රතිශක්තිකරණයටත් අපි ආහාරයට ගන්න ආහාර ද්‍රව්‍ය වල පෝෂක පදාර්ථ කොටස් ශරීරයට උරා ගැනීමටත් විටමින් C බහුල වශයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා කියලා කියනවා. ඒ වගේම විටමින් D අස්ථිවල වර්ධනයට සමහා අපේ නහරවල ක්‍රියාකාරීත්වයට විටමින් D කියන විටමින් එකත් බහුල වශයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම මම ඕගලන්ට ඉස්සෙල්ලා කිව්වා ෆාමසිස් වල විකුණන තියෙනවා මේ විටමින් ඉන්ක්ලූඩ් වෙලා තියෙන ස්ටික් බිස්කට් වගේ දේවල්, ඩ්‍රින්ක්ස් වගේ දේවල්. මේ අතර තියෙන මේ ප්‍රධාන අයිටම් එකක් තමයි මේ කැලරි මේට් කියලා කියන්නේ. මේ කැලරි මේට් කියන එක ජපාන් වල ටිකක් ෆේමස් අයිටම් එකක්. මේක ලොයිගෝ ෆ්ලේවර්ස් වලින් තියෙනවා. චීස් ෆ්ලේවර් එක, ඊළඟට ෆෘට් ෆ්ලේවර් එක, චොක්ලට් ෆ්ලේවර් එකක් තියෙනවා. ඉතින් ඕගලන්ට මේ වගේ අයිටම්ස් වලින් සාමාන්‍ය මේක ප්‍රසිද්ධ නිසා මේක උදේ ආහාරයක් වගේ ඝන කට්ටයක් ඉන්නවා. ඉතින් ඕගලන්ට කැමති නම් මේ වගේ දේවල් ශනිකව ආහාරයට ගත්තොත් මම හිතනවා අඩං කරන විටමින්ස් ಜಾති ගොඩක් තියෙනවා. ඒ වගේ මෙන්න මේ බිස්කට් එක. මෙන්න මේ අයිටම් එක. මේ අයිටම් එකේ විටමින් ಜಾති කීපයක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ඕගලන්ට බලලා කරලා අර කෑම ගන්න වෙලාවක් නැත්තම් මම ඉස්සෙල්ලා කිව්වගේ ආයෙත් කියලා මම අනුමත කරන්නේ නැහැ. මොකද අපි නිකම්බත් හරි කන එක ලුන්ටියක් කියලා මම හිතන එකට ගුණයි කියලා. ඉතින් ඕගලන්ට ඒ වගේ ටයිම් එකක් නැතිදී මේ වගේ විටමින් ಜಾති තියෙන බිස්කට් ඕගලන්ට පාවිච්චි කරන්න ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම ජපාන් වල ෆාමසි වලින් අපිට ලබා ගන්න පුළුවන් තවත් එක්තරා විටමින් එකක් තමයි මේ බ්ලූබෙරි විටමින් එක. මේ බ්ලූබෙරි අඩංගු මේ විටමින් එක ගොඩක් දුරට මේ ඇස්වලට ගොඩක් අවශ්‍ය කරන විටමින් එකක් කියලා ජපාන් වලින් ඕගලන් අහන බලන ඕන ජපනීස් කෙනෙක්ගෙන් අපි ඇස්වලට මොකද්ද ගොඩක් යූස් කරන්න පුළුවන් ෆෘට් එක කියලා ඒගොල්ලන් අනිවාර්යෙන් කියන්නේ බ්ලූබෙරි කියලා. ඒ වගේම කැල්සියම් අපිට මේ ටැබ්ලට් කැල්සියම් ටැබ්ලට් වගේත් මෙන්න මේ වගේත් අපිට ෆාමසිස් වලින් ලබා ගන්න පුළුවන්.